හරියටම අපි යන මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ 2001 අවුරුද්දට අදාළ A level essay එක. එහෙනම් අපි බලමු කොහොමද මේ A level essay එක සෙට් වෙන්නේ කියලා. බලන්න සංදි දියෝඩයක VI ලාක්ෂණයක අඳිනවලු සිලිකන් සාජයෙන් හඳුනා ගැනීමට මේ VI ලාක්ෂණයකයි පාවිච්චි කරන්නේ කොහොමද කියලා අඳින්නලු. ආලා දන්නා සංදි දියෝඩය සඳහා VI ලාක්ෂණයක අපි අඳින්න හිබ්බවන්තරයට එතිරිව ධාරා විතරණ වෙන්නේ නිරූපණය කරමින් එනවා සංදි දියෝඩයක VI ලාක්ෂණිකය මේ වගේ අගයක් ගන්නවා. මේ ප්‍රස්තාවල දැනගන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි ළමයි සාමාන්‍යයෙන් මේ විභවාන්තරය හාලා දන්නවනේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ වෝල්ට් 1 2 3 විතර විචලනය වෙන්නේ කියලා. දැන් මේ පැත්ත විචලනය ඍණ 20 ඍණ 40 ඍණ 60 විදිහට. හරිද? ඒ වගේම මේ පැත්තේ තියෙන ධාරාව යන ළමයි මයික්‍රෝ ඇම්පියර් රේන්ජ් එකේ. හරිද? මේ පැත්තේ තියෙන ධාරාව යන මයික්‍රෝ ඇම්පියර් රේන්ජ් එකේ මේ ධාරාව යන්නේ මිලි ඇම්පියර් රේන්ජ් එක. ඔය වගේ සියුම් කරුණුත් මේ ප්‍රස්තාරේ තියෙනවා. හරි. එතකොට මේක කොහොමද සිලිකන් ද ජර්මන් දෙක හඳුනගන්නේ? සිලිකන් නම් මෙයාගේ ඉබ්බෝ බෑස්ම වෙන මෙතන VB වෝල්ටේජ් එක තියෙන මෙයා බිඳ වැටෙන්න මේ පෙර නැඹුරු වෙන. හරි. මේක 0.7ක් වෝල්ට් එනවා. ජර්මන් 0.3 ඔන්න ඔය ප්‍රස්තාරේ ලක්ෂ්‍ය මේ භාවිතා කරලා සිලිකන් ද ජර්මන් ද කියලා හඳුනා ගන්න පුළුවන් ඉතින්. හරිද? අර්ථතරංග ඍජුකාරක පරිපථයක රූප සටහනක්දී ප්‍රධාන සහ ප්‍රධාන තරංග අඳිනවලු. ඉතින් ළමයි අර්ථතරංග ඍජු කරන හරිය ලේසි නෙමෙයි. ඉන්පුට් එක මෙහෙම දෙනවා. හරිද? මෙතනින් දියෝඩයක් දානවා. මෙතනින් බාහිර ප්‍රතිරෝධය සෙට් කරගන්නවා. මෙතනින් අපි අවුට්පුට් එක ගන්නවා. හරි සරලයිනේ. මේ තමයි අර්ථතරංග ඍජු කරන්නේ නේ. ප්‍රධාන සහ ප්‍රතිදාන තරංග. ඉන්පුට් සිග්නල් එක විචලනය වෙන්නේ කාලයත් එක්ක මෙහෙම කියමුකෝ. සාමාන්‍යයෙන් මේක ඉතාමත් කුඩා ධාරාවක් නේ ළමයි. 10 මිලි ඇම්පියර් වගේ මැක්ස් යනවා කියලා හිතමුකෝ මෙහෙමනේ. හරි. නැත්නම් මේ ඉන්පුට් සිග්නල් එක සමහර විශාල ප්‍රත්‍යාවර්තක ධාරාවක් අපි කුඩා දාපු එක එහෙම අයින් කරමුකෝ. මේ මෙහෙමනම් වෝල්ටේජ් එක විචලනය වෙන්නේ නෑ මෙයාගේ අවුට්පුට් එක කොහොමද තරංගයෙන් භාගයක් උ නැති වෙනවනේ නේ මෙහෙමනේ ඔහම යන්නේ හරි මම ගත්තොත් මේක නම් රූප තුනක් අඳිමු උච්චාගේ 25 වෝල්ට් වල ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සිලිකන් දියෝඩයක් සහ 600 අංක බාහිර ප්‍රතිරෝධයක් අතර සිලිකන් නම් මම දා ගන්නවා මෙයා හරහා විභව බැස්ම 0.7යි මෙයාගේ 600යි යොම් හරි ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. දියෝඩේ ඉන්ද්‍රිය නැඹුරු ප්‍රතිරෝධය 49 මෙන්න පළවෙනි වතාවට අපිට හම්බ වෙනවා දියෝඩේ ප්‍රතිරෝධයක් ගැන. දියෝඩේ ඉන්ද්‍රිය නැඹුරු ප්‍රතිරෝධය 40 යෝන්නා. අපිට කියනවා දියෝඩේ තුලින් ගන්න උච්ච ධාරාවත් ප්‍රතිදාන වෝල්ටේජ් තාසන. ඉතින් දියෝඩේ හරහා උච්ච ධාරාව යන්නේ හරිද දියෝඩේ හරහා උපරිම 25 වෝල්ට්. හරිද V max 25ක් යනලා වරනේ. ඊට පුළුවන් කර්චොෆ් දාන්න මේ වගේ දිශාව සලකලා මේ වගේ දිශාව සලකලා කර්චොෆ් 25 සමානයි දියෝඩේට 0.7ක් යනවා අයිවාරයක් ප්‍රතිරෝධ දෙකක් තියෙනවා 40 ධන 640 කියලා. ඒතර අයිට අගයක් යනවා 24.3 බෙදීම 640ක් කියලා. මේක සුළු කරගත්තොත් ඔයාලට උත්තරේ සෙට් වෙයි කීයක් කියලාද? 38යි මිලි ඇම්පියර් කියලා. ගොඩනේ? හරි. සා ප්‍රතිදාන වෝල්ටේජය. ඉතින් ප්‍රතිදාන වෝල්ටේජය ගන්න මේ බාහිර ප්‍රතිරෝධය හරහානේ. ඉතින් එයාට V7IR දාන්න. ධාරාව 38යි 10 ඍණ 3 ඇම්පියර් නම් හරිද? ප්‍රතිරෝධය කීයද? 600යි නා. මේක සුළු කරගන්න ඔයාලට උත්තරේ සෙට් වෙයි කීයක්ද? 22.8ක් නේද? 22.8ක වෝල්ටේජ් එකක් සෙට් වෙයි. ගොඩ නේද? එන ඊළඟට මම දැන් ගේමක් පරිපතයේ රූප සටහනේ පෙන්වන ආකාරයෙන් සිලිකන් ට්‍රාන්සිස්ටරය සම්බන්ධ කරලා තියෙනවා පාදම ධාරාව IB ලු විදුලිය කරන ධාරාව මෙන් 20 ගුණයක් උඩ. ඒතර කියන්නේ මෙහෙම හරිද? මෙතනින් එන ධාරාව I නම් ඒ වගේ I බෙදීම 20ක් මෙයා හරහා යනවා මෙයා හරහා I යනවා. ඒතර සරලව මේ පැත්තට ධාරාව කියන්නේ නැහැ කියලා අර මේ 10 කිලෝ ඕම් සහ 2 කිලෝ ඕම් ශ්‍රේණිගතයි කියලා ගන්න පුළුවන්. එහෙම ශ්‍රේණිගතයි නම් ඔයාලට තේරෙන්න ඕනේ මේ 12 වෝල්ට් කියන විභවාන්තරයේ බෙදෙනවා ළමයි එයාලා දෙන්න අතර 10ට 12න් දෙකක්. ඒ කියන්නේ මේ ලක්ෂ්‍ය විභවය කියමුකෝ අපි VB කියලා. ඒ VB ලක්ෂ්‍ය විභවය බෙදුමෙන් 12න් හරිද?
12න් දෙකක් කියලා ගන්න පුළුවන්. කියන්නේ 2 වෝල්ට්. ළමයි මේක සිලිකන් නේද? සිලිකන්. ඒ කියන්නේ VBE කීයද මේකේ? ඒ කියන්නේ ළමයි මෙයාගේ VBE කීයක්ද? 0.7යි. ඒ කියන්නේ VB ඍණ VE 0.7යි. එහෙනම් VE කියන්නේ VB ඍණ 0.7යි. මෙතන ලියන්න ඕන නේද මම පැහැදිලිව ලියු. VB 2යි 2 ඍණ 0.7යි 1.3යි වෝල්ට් නම්. ඒ කියන්නේ මෙතන විභව 1.3යි නම් ළමයි ගේමක් ගහමුද? අපිට ඕනේ දැන් IB IC ධාරාවල ටික හොයන්න මේකේ IB ඕනේ IE ඕනේ නේ. හරි. අපි ඒක හොයාගත්තා. එහෙනම් ළමයි හරි සරලයි හරි පහසුයි කියලා මම මෙහෙම කරන්න. දැන් 1.3 වෝල්ට් කියලා VE ලක්ෂය හොයාගත්තානේ අපි. මට යාගේ RE ප්‍රතිරෝධය දීලා තියෙනවා. ඉතින් සරලයි නෙමෙයි. එහෙනම් IE සමානයි මේ බෙදීම ආරණ්‍ය තමයි. 1.3 බෙදන්න 1 1 හරි ලස්සනයි. හරිම සුළුයි. 1.3 මිලි ඇම්පියර් කියලා එනවා. IE ධාරාව. IE ධාරාව මේ තියෙන්නේ. අපි දන්නවනේ IC ධාරාව ආසන්නව සමානයි IE ධාරාව නම්. ලයි මෙතනනොත් එනවා කොච්චරක් ආගයක්ද? 1.3 මිලි ඇම්ප්ස් එනවා මෙතනින්. 1.3 මිලි ඇම්ප්ස් එනවා නම් එයා හරහා විභවාන්තරය හොමුද? ඒ කියන්නේ VC ලක්ෂ්‍ය විභවය නේද? 12 ඍණ VC සමානයි 1.3 මිලි ඇම්ප්ස්. වාරයක් ප්‍රතිරෝධය කීයද? 3 කිලෝ ඕම්. එහෙනම් VC කියන්නේ ළමයි 12 ඍණ කීයයිද? 3.9යි. ඒ කියන්නේ 8.1 වෝල්ට්. එහෙනම් තාමට හොයන්න තියෙන මොනවද? VCE ගියා අහනවා නේද? VCE equal to VC minus VE නේද? VC 8.1යි VE කියන්නේ කීයද? අපි ඉස්සෙල්ලා හොයාගත්තා. VE කියන්නේ 1.3යි. එහෙනම් 8.1 1.3 ගියොත් කීයද? 6.8යි නේද? ඒකත් ගොඩ. IB අහලා තියනවද? IB අහලා තියනවනේ. IB ධාරාව හොයන්නලු. ඉතින් ළමයි IB ධාරාව කොහොමද හොයාගන්නේ? අපිට බීටා ගැන දත්තයක් දීලා නැහැනේ. බීටා ගැන දීලා නැත්තම් අපිට IB හොයන්න පුළුවන් මෙහෙම. අපිට තියෙනවනේ IB ගේ අගය මේ I වගේ 20 ගුණේ 20න් එකයි කියලා. එතකොට I ව කොට දා ගන්න පුළුවන් මෙහෙම. I සමානයි මේ I සමානයි V බෙදීම R නේ. විභාන්තරය 12යිනේ. මෙයා පැත්තට ධාරාවක් ගන්න නැහැ කියලා ගත්තොත් මෙතන ප්‍රතිරෝධය 12 කිලෝ ඕම් නේ. හරිද? 12 කිලෝ ඕම් නේ. ඒ කියන්නේ 1 මිලි ඇම්පියර් නේ. අපිට තිබ්බනේ IB ධාරාව ඒ වගේ 20න් ගුණයක් කියලා. ඒතර මේක 20න් එකක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 0.05 ඇම්පියර්. ඒ විදිහට අපි 2001 ඒවල ගන්න පාසල සෙට් කරලා ගන්නවා. 0.5 නෙමෙයි. 0.5 නේ වැරදුනා. හරිද? මේ එක වෙදීම 20යි 10 ඍණ 3යි ඇම්පියර්. හරිද? 20යි 10 ඍණ 3යි ඇම්පියර්. ළම එක වෙදීම දෙක කියන 0.5යි. ඒ කියන්නේ මෙතන වලට එනවා 5 වැඩි කිරීම 10 ඍණ 5ක්. ඒ කියන්නේ 50යි මයික්‍රෝ ඇම්පියර් අපි දන්නවා. අනිවාර්යයෙන්ම IB ධාරාව 50යි මයික්‍රෝ ඇම්පියර් රේන්ජ් එකේ තියෙන්න ඕනි. ඔය විදිහට සියල්ලම සුළු කරලා ඔක්කොම අරගෙන අපි 2001 A level එක කොට දැම්මා. අපි ඊළඟ අවුරුද්ද 2001 සෙට් වෙමු.